ඔයාලා කවුරුහරි ගහක් උඩ බෑ 10ක් ඉඳලා දිනනවා. අද මම කරන්න යන්නේ මගේ ජීවිතේ අමාරුම චැලෙන්ජ් එක. කෑම බීම ඔක්කොම ගහ උඩ. අන්තිමේ නම් බලන්න මොකද වෙන්නේ කියලා. තව ටිකෙන් වැටෙනවා. කෑව දිමේ කෑව. මුන් වැඩි කරන්නේ බොස් සල්මනාරි කාලෙම වතුර එකයි බිස්කට් එකක් ගෙනල්ලා තින්නේ. මේ වැඩි දේවල් මෙතන කරන්න බෑ. මේ පේනවා ඇති මේ ගහ උඩ ඉන්නේ ඉතින් මම. මේ පේනවනේ. මේක ගහ උඩ පෑද මේ පෑද හැන්නේ පෑක්කත් ඉන්න බැරි වෙන තත්ත්වයක් තියෙන්නේ. මේ දිමිය ඉන්නවා පේනවා ඇති. ගහ උඩ. ඉන්න ඔයාලට zoom කරලා වෙන්නන්න පොඩ්ඩක්. පේනවනේ. පේනවද? පේනවා. ඔය ඉන්නේ. පැය 10ක් තියා පැයක්වත් ඉන්න බැරි වෙන තත්ත්වයක් තියෙන්නේ මේ දිමියොත් එක්ක. කෑවුත් නම් ඉන්න බෑ අමාරුයි මේ දිමිය ගොඩක් ඉන්නවා මෙතන එකෙක් නම් කමන්නේ. බලමු ඉතින් අපි කොහොම හරි පැය 10ක් ඉන්න ඕනේ. බොස් සල්මනාරි කාලෙම මේ කැමරා හරියට රඳව ගන්නත් ෆෑන් වෙලා ගියා මට මේ අර සයිඩ් සපෝට් එකක් නැහැ. තනියෙන් තමයි වැඩි යන්නේ. ෆෝන් එකට ඉස්සන්නේ. කොහොමද කරන්නේ වැඩි? ඒ ගහ උඩ පැය 10ක් ඉන්නවා කියන එක සෑහෙන කට්ටක්. තාම පැයක්වත් ගිහින් නැහැ මං හිතන විදියට. බලමු. වෙලාව බලන්නත් වෙලාවක් නැහැ. අමාරුයි මේ මින්. බිස්කට් එක. මිල්ක් ෂොට්. අපෝ ඒක පොඩි වෙලා තියෙන්නේ මෙතන මේ මං ඒක. තියාගන්න ඉන්නේ ගේමක් දුන්නා පොඩ්ඩක් බිස්කට් එක පොඩි වෙලා කුඩු තමා කන්න වෙන්නේ. තව ටික වෙලා හිටියනවා. දැන් අපි වතුර අඩු පොඩි ගන්න තියෙන්නේ මේකෙන් පැය 10ක් ඉන්න බෑ. අඩු මොකද මං කරන්නේ දැන්? වතුර ගන්න ගියුන්නේ නෑ නේ. කමන්නේ මොකක් හරි කරගෙන ඉන්න වෙනවා නැත්නම් ආපහු නම් මට චැලෙන්ජ් එක නවත්තලා මේව කර ඉන්න බෑ. රැ වෙන්න ඉවර ගන්නත් ඕනේ මේ පහටනේ ඉවර වෙන්නේ හරියට. හතරනේ පටන් බලමු දැන් වෙලාව ගියේද කියලා. බලමු. මේ මොකද මේ වෙලාව නෑ. දැන් වෙලාව 9:10යි. ඒ කියන්නේ පැය 7නේ පටන්. ඔව්. පැය 2:10ක් ගිහින්. ෆෝන් එක වැටෙනවා මේ මෙතන ඉද්දි එකපාරක් හරි ෆෝන් එක වැටෙනවා. සාක්කුවට බහින්නේ නැහැ ෆෝන් එක හරියට. පේනවා ඉතින් වතුර මෙච්චරම ඉවරයි. මේ තව චුට්ටයි තියෙන වතුර කියන්නේ මේ ටික පැය 10 ඇතුළත මම කොහොම හරි කන්ට්‍රෝල් කරගන්න ඕනේ වතුර. අද කවුද පාරෙන්නේ? කවුරු හරි එනවා මේ පැත්තට. ආවොත් නම් චාටර් මෙතන වෙන්නේ. ගහ උඩ ඉන්න එක. කවන්නේ මොකක් හරි වරු. කෑව දිමිය කෑව. පේන ඇති දිමිය යනවා මේ. දිමිය මේ මුන් වැඩි කරන්න බෑ මෙතන මේ කිරිත් තියෙන අඹ ගයි මේවා ගෑවුනොත් ඉවරයි ආයේ. මේ අඹ කිරිත් තියෙනවා දිමියොත් ඉන්නවා සෑහෙන මේ චැලෙන්ජ් එකක් තියෙන මෙතන. අඹ ගහගෙන මේ දෝරගත්තේ මාත් වෙන ගස් තිබ්බේ නැහැ හරියට නගින්න ලේසි ගස්. ලේසි කියන්නේ ඉතින් මේකේ මෙහෙම අමාරු නම් අනිත් ඒ වගේ කොච්චර අමාරුයි. බලන්න මම ඉන්න විදිහ මේ අත් තින්නේ අඹ අත්ති මේ. මෙතනින් කකුල තියාගත්තා. අනිත් කකුල මෙතනින් තියාගෙන ඉන්නේ. සෑහෙන ගේමක් දෙන්න ඕනේ මෙතන ඉන්න. එහෙම ලේසි නෑ මේ චැලෙන්ජ් එක මේ ගහගෙන එක. මම කරලා තියෙනවා ෆුල්මන් චැලෙන්ජ් කනතොල එහෙම ඉන්නේ. ඒවා මේක ගාවන්නත් බෑ මේ චැලෙන්ජ් එකත් එක්ක. මේක සෑහෙන අමාරුයි මේ ඔයාලා බලන්නකෝ නම් ඉඳලා ගහක. වෙන ගේමක් දෙන්න වෙනවා මේක කරන්න.
බොයිස් දැන් නම් මට මෙතන ඉන්න වාරේ දැන් පැය දෙකකට වැඩිය මම ඉඳලා තියෙනවා මෙතන මේ දැන් 9යි ගාන 10ටත් ළඟ ඇති මේ අමාරුයි මේ චැලෙන්ජ් එක මේ ඉන්න මෙච්චර වෙලා ආවා. දැන් බිස්කට් කෑවා මේක තියන් ඉන්න ඉතියත් බලන්නකෝ මේ බිස්කට් එහෙම උරේ එහෙම වතුර බොන්නත් අමාරුයිනේ මේකේ පැයකට වතුර ගුර ගන්න බීවොත් පැය 10 වෙද්දි වතුර එක තියාගන්න පුළුවන් වෙනවා මට මේ බොයිස් පොඩි ප්‍රශ්නයක් වුණා මට පේනවා ඉතින් උරේ වැටුණා බිමට බිස්කට් එක ඉවරයි වැටුණා උරෙත් බිම දැන් මම මේක ගන්නෙ කොහොමද බහින්න නැතුව නම් ගන්නවා බිස්කට් එක නැතත් වතුරෙක් ගන්න ඕනේ මොකද වතුර නැතුව ඉන්න බෑ මේ අපි බලමු මොකක් හරි කරන්න මේක ගන්න කොහොමද පෙන්වන්න අමාරුයි මොකද මට මේ කැමරාව රඳව ගන්න විදියක් නැහැ මේ ගහ උඩ අතින් අල්ලෙන් තමයි කරන්නේ වැඩි අමාරුයි මම මේ ගහේ එල්ලීගෙන තමයි මේක ගන්න වෙන්නේ දැන් තව ටිකකින් ෆෝන් නැත් වැටෙනවා ඒක වැටෙනා නම් ඔක්කොම ඉවරයි හම්මෝ ගත්ත බිස්කට් එකයි වතුර එකයි කොහොම හරි මේ මෙතන අත්තට නැග්ගා බටේ දැම්ම ගත්ත මේ උරේ නම් බිස්කට් එකක් අත දාලා ගත්තේ පේනවා ඇති ඔයාලට මොනව පේනවනේ ආව් දැන් පේනවා මේ එන ගේමක් දුන්න මේක ගන්න මහන්සි දැන්න කොච්චරට ගිහින්ද දන්නෙත් නැහැ බොයිස් දැන් වෙලාව 12යි 19යි පේනවා ඇති මේ අවුවත් නැහැ බයක් බෑ මේ අවුව තිබ්බනම් තව බයක් නැහැ මේ බය නැහැ කියන්නේ අවුව ඉන්නත් අමාරුයි ඒ වුණාට වෙනම ප්‍රශ්නයක් තියෙන වේදන වහින්න දෙන්නේ මේ වෙහි කළුව ආවේ වැස්සත් මම වැඩි තෙමෙන්නේ නැහැ වුණාට කැමරාවට හොඳ නැහැ ෆෝන් එකයි මේ අර වෙහි කළුව උඩ පේනවා ඇති එහා පැත්තෙන් වෙලක් තියෙන්නේ මෙතන ඉන්න අමාරුයි මේ යෝ කොහමද බොයිස් මෙතන ඉන්න අමාරුයි මේ දිමියොත් කනවා වැස්සොත් නයිට වැඩි අවුලක් මේ තෙමෙන්න බෑ මොකද කරන්නේ ආන් දිමියෙක් කනවා කකුලේ දිමියෙක් කනවා කොහොමද දිමිය බටේ ඇතුලේ තව ටිකෙන් වැටෙනවා මෝ හුලඟට මාව පා වෙනවනේ බා තව ටිකෙන් වැටෙනවා බොයිස් දැන් වතුර ටිකක් බීලිමුද තව ටිකෙන් වැටෙනවා අඩෝ මේ ගණ්ඩ අමාරුයි බා බටේ හොම තිබ්බා පැය 3-4කින් මම වතුර බීලානේ නවුලන්නේ වතුර බීලා දැන් නම් පී දාන්නත් ඕනේ මොකද කරන්නේ කොහොමද කරන්නේ වැඩි අඩෝ වටේ කවුරු හරි බලන් හිටියොත් විලිලැජ්ජාය වේ පොඩි කික් අය මෙතන ගහ උඩ පී දාන්න කවුරුත් බලන් ඉන්නවා නේ බලන්න ඉන්නේ ෂේප් එකේ වැඩි කරන්න තමයි තියෙන්නේ කොහොමද කරන්නේ කරන්නේ නම් ඉච්චර ගේමක් නැහැ මෙතන කකුල තිබ්බ බටේ වැටුණා අයියෝ කැමරාවල් ගත්ත බටේ පී දාන්නේ කොහොමද විනාඩි ටිකක් දෙන්න සුටුස් ගාලා එන්න බොයිස් වැඩේ හරි ඊ දැම්ම අද මට සයිට් සපෝට් එකක් එන්නේ නැහැ මම කලින් කිව්වනේ ඒක හරි සෝරි වෙන්න මෙතන ඉන්න අමාරුයි අප්පා මම උදේ 7 ඉඳලා දැන් 12යි ගාන 12ත් පහු වෙලා ඉතින් 12 පහු වුණානේ වෙලා දැන් මොකද කරන්නේ දැන් මට මෙතන කරන්න දෙයක්වත් නැහැ ෂි බලන්නකො ගහ උඩ ඉතින් මොනවා කරන්නද කියලා පොතක්වත් ගේන්න බැරුව නාතල්ලේ කියන්නේ බලමු මෙතන අපි මොකක් හරි ෆිල්ම් එකක් බලමු ඒත් ඔක්කොත් දාන්න වෙලු බෑ වැඩි ආවුරි දෙනවා ඉඳගෙන ඉඳලා මාර ඈ අඩෝ මෙතන සිග්නල් නෑ බං පේනවා ඉතින් එකකට නම් 4G තියෙනවා 4G තියෙන එකේ මේ ඩේටා නෑ
කරන්න යන්නේ. බොයිස් අපි මොනවා හරි කමු දැන්. බිස්කට් මොනවා හරි තියෙන. බිස්කට් තමයි තියෙන මොනවා හරි ඉවරයි. ඔව්. දැන් මම ඉන්න විදිහ චුට්ටක් වෙනස් කරා. මොකද අර විදිහට මිටුත් එහෙම මට ඉන්න වෙන්නේ නැහැ මෙතන. පැය 10ක් තියා පැය අම්බු. තවටින් වැටෙනවා. මේක කරන්නේ බෙහෙත් මොනවද? වෙනදා නම් බිස්කට් පැකට් එක මොනවද කෑයි ඒක වෙලාවේ. අද වැඩි කන්න බෑ. මොකද දැන්? වතුරත් අන්තිම හරිය ඉදින්න අද වතුර බී වෙන්නේ නැහැ මං ගොඩක්. දැන් නම් මං චැලෙන්ජ් එක කරන වෙලාවෙන් භාගයකට වැඩි ගිහිල්ලා දින වෙලාව සතුරුයි ගැන පැය 10ක් ඉන්න පුළුවන් නම් හොඳටම හොඳ. බොයිස් දැන් වෙලාව 2:22යි. පේනවද? පේනවනේ? ඔව් පේනවනේ. මම මේ ඉන්න විදියත් මට වෙන අමාරුයි. මොකද කරන්නේ? දැන් මට හිතෙනවා නිකන් බහින්දත් වාගෙත් හිතෙනවා. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න මට අද සෑහෙන කට්ටක් කන්දුනා. තව ඉන වෙලාව භාගයක් නැහැ නේ. එහෙම තියෙන වෙලාව ගොඩක් කවුල රිදෙනවා. මොකද කරන්නේ? බොයිස් දැන් නම් මෙතන ඉන්න අමාරුයි. වතුර ගත්ත ඉවරලා තින්නේ පේනවද මේ වතුර බීලා නැතුව දැන් මං ඉන්නේ. දැන් නම් වතුර දිබ යනවා සෑහෙන්න මට මෙතන ඉඳලා අමාරුයි. බොයිස් දැන් වතුරත් තිබායි දැන් ඉන්න බැරි වෙන්න මට දැන් අමාරුයි මෙතන ඉන්න. මේ මෙතන ඉඳගෙන ඉඳලා සෑහෙන අමාරුයි. දැන් වෙලාව බලමු. 3:43 දැන් මට බහින්න ඕනේ. දැන් මෙතන ඉන්න බෑ. චැලෙන්ජ් එක පරදිනවා ඉතින් කරන්න දෙයක් නැහැ. මම මේකෙන් හැබැයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම මේ ගහකට නැග්ගෙත් මම හිතන්නේ පළවෙනි පාර්ට වෙන්නේ. නැගලා තියෙන ඒ වුණාට මෙච්චර වෙලා ඉඳලා නේ. අනික පළවෙනි පාර තමයි මේ වගේ වැඩක් කරේ. අම්මෝ. බැස්සා. subscribe कर